எப்படி ஒழுங்கா தெளிவா சொல்லுங்க மல்ல தெரியாதா வெளியில தெரியாதா ஐஸ்வரம் செய்யறவனுக்கு எவ்வளவு இல்ல காசு அது சரியா இல்ல මේගොල්ලෝ ඉන්නා අපේ ගමේ විනාශ වෙනවා. තව පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කල්යන්න ඕනේ. ඒ කියන්නේ අපේ තරුණ පිරිස අපිට සහයෝගය දෙන්න කොට නෑ අපි දෙනවා. අනිවාර්යයෙන්ම අපි දෙනවා. හරියට කොහොමද කියලා දිනනවා. අපි කියලා දිනනවා සංදේශයකට කලින් කිව්වනේ මම. මෙයාට මෙයා මේක මේ දෙන්න තමයි සර් මම පුරාපණ කරතපට්ටවන්න. එතන කියනවා මේ 75ක් විතර තියෙනවා 34000කුයි 30000කුයි 30000 74000 කොන්ටිටි එක ඒ තියෙන පොඩි ප්‍රමාණයක් ඇද කිරලා බලන්න. ග්‍රෑම් 3-4ක් ඔව්. මේ පොඩි පොඩි ළමයින්ට අයිස් විකුණන වෙළඳෝ තමයි මෙයාලා අපේ ගමේ හඳුන්වලා තියෙන්නේ. ඒක මේ ඊයේ අපි බලපු සිද්ධියෙන් ඇත්තටම මෙයාලා වෙළඳෝ කියලා තමයි අපි නිර්දේශ කරන්නේ මේ ගමේ අයිස් විකුණන වෙළඳෝ තමයි මේ දැන් අල්ලලා පොලිසියට අපි බාර දීලා තියෙන්නේ. ඒක සමාජයට කියනවා මේක කරුණා කරලා අපේ ගමේ විතරක් නෙවෙයි මුළු රටෙම මේ වගේ වෙළඳෝ නවත්තන්න හරි පිළිවෙලක් ක්‍රියාමාර්ගයක් කරන්න ඕන කියලා අපි රජයට ඉල්ලා සිටිනවා. ඒ වගේම පොලිසිය නිලධාරීන්ට ඉල්ලා සිටිනවා මේ වගේ අයිස් වෙළඳෝ පොඩි ළමයි ඉන්න ඉතින් මේ අයිස් වෙළඳෝ කරන වෙළඳෝ තොරන් කරලා දෙන්න කියලා කාර්මිකයෝ ඉල්ලා සිටිනවා. දැනට අපේ සමාජය අතරේ තියෙන ප්‍රශ්න තමයි මේ මත්ද්‍රව්‍ය. මත්ද්‍රව්‍ය හින්දා අපිට සමාජයේ හොඳ පත්තකට ගෙනියන්න බැරිව ඉන්නේ. ඒ හින්දා අපි සමාජයක් විදියට පල්ලියේ අය වගේ ගමේ ඉන්න ඔක්කොම සෙට් වෙලා අපේ ගමෙන් තොරන් කරන්න ඕන මේ මත්ද්‍රව්‍ය කියන මතයෙන් අපි වැඩ කරනවා. ඒකේ ලංකාවට තියෙන්නේ අපේ ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ මේ වැඩ පිළිවෙල අපි රජයට සහයෝගය වෙලා ස්වච්ඡාවෙන් ඇවිල්ලා මේ වැඩේ කරනවා. මේකට අපිට ඕන වෙන්නේ ආරක්ෂක අංශයෙන් අපිට හොඳ උදව්වක් කරනවා. ඉදිරියටත් කරන්න ඕනේ. අපි අපේ රටෙන් මත්ද්‍රව්‍ය තොරන් කරන්න ඕනේ. ඒකට තමයි මේ ඉන්නේ ඔක්කොම සෙට් වෙලා අපි ඉන්නේ කියන පණිවිඩය තමයි අපි රටට දෙන්න බලන්නේ. මෙතන අපේ පල්ලියේ සභාපතිතුමා ඒ වගේ තව පිරිසක් මෙතන ඉඳලා තියෙනවා. මේගොල්ලෝ ගැන සැකයක් තියෙනවා. අපිට 2024 ඉඳලා මේගොල්ලෝ මේ වැඩේ කරනවා. අයිස් ගේනවා, විකුණනවා. මේ සම්බන්ධව මේගොල්ලෝ පල්ලියට කැඳවලා අපි අවවාද කරලා තියෙනවා. මේ වැඩේ කරන්න එපා කියලා. ඒකට සාක්ෂියක් තියෙනවා. අපි පොතේ ලියලා තියෙනවා ඒක. ඒ වගේ ඒක අහන්න නැතුව මේගොල්ලෝ දිගටම මේ වැඩේ කර යනවා. ඒ හින්දා ඊයේ මෙතන ඉද්දී මේ දෙන්නම ඇවිල්ලා තියෙන්නේ. එතකොට මෙතන හිටපු සභාපතිතුමාත් එක්ක හිටපු පිරිසට සැකයක් හිතුණා. ඊට පස්සේ මේගොල්ලෝ සෝදිස් කරනකොට මේගොල්ලන්ගේ චාක්කුවේ ඉනේ ඔය බඩු තියලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඒගොල්ලෝ පල්ලියට ගෙනලා අනික් කට්ටියට දෙනුම් දීලා අපි මෙතන ආරක්ෂා කරගෙන මෙතන හිටියා. ඊට පස්සේ පොලිසියට දෙනුම් දීලා දැන් පොලිසිය ඇවිල්ලා තියෙන්නේ. පොලිසියට බාර දීලා තියෙනවා මේගොල්ලෝ සම්බන්ධව ඉදිරි කටයුතු කරන්න කියලා. දසත සිසාරා විශ්වාසයේ සන්නාමය. දසත නිවුස්. දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න. දසත YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.